අයිබෝවන් මිනිස්සෙක් විදියට අපි හැමෝම හොයන දෙයක් තියෙනවා. ඒ තමයි නිදහස නැත්නම් විමුක්තිය. ඉතින් බෞද්ධ දර්ශනයට අනුව මේ විමුක්තිය හොයාගෙන යන ගමන, ඒ කියන්නේ ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ මොකක්ද කියලා අපි මේ විග්‍රහයෙන් කතා කරමු. හොඳයි. මුලින්ම අපි මේකෙන් පටන් ගමු. ලෝකේ තියෙන ඕනම ආගමක් දර්ශනයක් දිහා බැලුවොත් ඒ හැම එකකම වගේ කතා වෙන පොදු දෙයක් තමයි මේ විමුක්තිය. එහෙම නැත්නම් නිදහස් වීම. ඉතින් එහෙනම් ඒ අනිත් හැම මාර්ගයකින්ම බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන මේ මාර්ගය වෙනස් වෙන්නේ විශේෂ වෙන්නේ කොහොමද? හරි. එහෙනම් අපි බලමු බුදුදහමට අනුව මේ විමුක්තිය හොයාගෙන යන ගමනේ ආරම්භක ලක්ෂ්‍යය. ඒ කියන්නේ පටන් ගැනීම කොතැනද කියලා. මේ ගමන පටන් ගන්නෙ ඇදහිල්ලකින් නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. ඒක පටන් ගන්නෙ අපි හැමෝටම පොදු මූලික අත්දැකීමක් එක්ක. ඒ තමයි දුක්ඛ කියන දේ. දැන් දුක්ඛ කිව්වම නිකම් දුක විතරක් නෙවෙයි මේ ජීවිතයේ තියෙන අතෘප්තිකර ස්වභාවය, අසම්පූර්ණ බව. අන්න ඒ ගැටලුව හඳුනා ගැනීම තමයි මේ මුළු ගමනටම හේතුව. ඒකට තියෙන පෙළඹවීම. ඉතින් මේ දුක්ඛය කියන ගැටලුව හඳුනාගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ තිබුණු විවිධ දර්ශන අත්හදා බැලුවා. හැබැයි ඒකකින්වත් සම්පූර්ණ විසඳුමක් ලැබුණේ නැහැ. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන්ම තමන්ගේම ශක්තිය මත රඳා පවතින අලුත්ම මාර්ගයක් හොයාගත්තේ. බලමු අපි ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මෙන්න මෙතන තමයි තියෙන ලොකුම වෙනස. ගොඩක් දේවවාදී මාර්ගවල කියන්නේ විමුක්තිය ලැබෙන්නේ දෙවියෙක්ෙන් නැත්තම් වෙනත් බාහිර බලවේගයකින් කියලා. ඒ කියන්නේ ඒක තමන්ගෙන් පිට තියෙන දෙයක්. හැබැයි බෞද්ධ මාර්ගයට හාත්පසින්ම වෙනස්. මෙතන කියන්නේ විමුක්තිය කියන්නේ තමන්ගේම උත්සාහයෙන් ශ්‍රශක්තියෙන්ම අවබෝධ කරගන්න ඕනේ දෙයක් කියලා. ඒ කියන්නේ මේක මං කියන නිසා අහන්න කියන තැනකින් පටන් ගන්න දෙයක් නෙවෙයි. මේක හරියට පරිශ්‍රණයක් වගේ. ඕනම කෙනෙකුට මේ පාරේ ගිහින් ඒක තමන්ටම අත්දැකීමෙන් තහවුරු කරගන්න පුළුවන්. විමුක්තිය කියන්නේ කවුරු හරි අපිට දෙන තෑග්ගක් නෙවෙයි. ඒක අපි විසින්ම දිනා ගන්න ඕනේ දෙයක්. හොඳයි. එහෙනම් මේ කියන සුශක්තියෙන් යන ගමන ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? අන්නයි කොහොමද කියන ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ තමයි ත්‍රිවිධ ශික්ෂාව. මේක නිකම්ම විශ්වාසයක් නෙවෙයි. මේක ක්‍රමානුකූලව පියවරෙන් පියවර කරන පුහුණුවක්. මේකට කියනවා අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා. ඒ කියන්නේ එකක් උඩ එකක් ගොඩනගෙන පිළිවෙලක් තියෙන ගමනක්. හරියට කෙයක් හදනවා වගේ හිතන්න. මුලින්ම ශීලය කියන ශක්තිමත් අත්තිවාරම දානවා. ඒක නැතුව මුකුත් කරන්න බෑ. ඊට පස්සේ ඒ අත්තිවාරම උඩ සමාධිය කියන බිත්ති ටික හදනවා. අන්තිමටම ඒ ඔක්කොම උඩ තමයි ප්‍රඥාව කියන වහලය ගහන්නේ. එකක් නැතුව අනික සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි, දැන් මේ ශීල, සමාධි, ප්‍රඥා කියන පුහුණුව අපි නිකන් හිතුමතට කරන්නේ නෑ. මේ ගමන යන්න අපිට පැහැදිලි සිතියමක්. ඒ කියන්නේ conceptual framework එකක් දීලා තියෙනවා. මේ රාමු ටික තමයි අපේ පුහුණුව හරියටම ක්‍රමවත් කරලා අතරමං නොවි ඉස්සරහට යන්න උදව් කරන්නේ. ඉතින් මේ තියෙන රාමු අතරින් ප්‍රධානම එක හරයම තමයි චතුරාර්ය සත්‍ය. මේක තේරුම් ගන්න ලේසිම විදිහ තමයි දක්ෂ දොස්තර කෙනෙක් ලෙඩක් සනීප කරන විදිහට හිතන එක. මුලින්ම දොස්තර මොකද කරන්නේ? දුක්ඛ කියන ලෙඩේ ශරීරෙටම මොකක්ද කියලා හොයාගන්නවා. ඊට පස්සේ ලෙඩේට හේතුව මොකක්ද කියලා හොයනවා. තුන්වෙනියට මේ ලෙඩේ සුව කරන්න පුරුවන් කියන විශ්වාසය ඇති කරගන්නවා. අන්තිමට ඒ ලෙඩේට හරියන බෙහෙත, ඒ කියන්නේ මාර්ගය දෙනවා. අන්න ඒ පියවර 4 අවබෝධ කරගැනීම තමයි විමුක්තියට තියෙන දොරටුව. දැන් මේක දැක්කම ටිකක් බය හිතෙන්න පුරුවන් දිග ලයිස්ට්ුවක් නේද කියලා. හැබැයි මේක කටපාඩම් කරන්න ඕන දෙයක් නෙවෙයි. මේවා හිතන්නකෝ එකිනෙකට සම්බන්ධ අපේ මනස පුහුණු කරන්න තියෙන ටූල් කිට්ස්. ඒ කියන්නේ මෙවලම් කටල 7ක් කියලා. එක එක මෙවලමෙන් එන්නේ වෙනස් වැඩ. හැබැයි මේ හැම මෙවලමකම අවසාන ඉලක්කය එකයි. ඒ තමයි අපේ හිත නිදහස් කරගන්නේ එක. හරි. දැන් අපි මේ ශීල, සමාධි, ප්‍රඥා කියන පුහුණුව සම්පූර්ණ කරලා මේ කියපු මෙවලම ඔක්කොම පාවිච්චි කරලා ගමන ගියාම මොකක්ද අපිට ලැබෙන අවසාන ප්‍රතිඵලය? අන්න එතනදි තමයි විදර්ශනා ප්‍රඥාව පහළ වෙන්නේ. ඒ කියන්නේ යථාර්ථයේ තියෙන විදිහටම කිසිම පෙරණියකින්, කිසිම විකෘතියකින් තොරව පැහැදිලිව දකින්න නුවණ. මේ මුළු පුහුණුවේම උච්චතම අවස්ථාව මේක. අන්න ඒ ගැඹුරු දැක්මෙන් තමයි අපේ හිතේ තියෙන මුලාවන්, අවිද්‍යාව කියන දේවල් කැපිලා ගිහින් හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ.